වෙලා තියෙනවානේ. මාර විදියට. මට කී එක කාගාවක් තියෙන කියලා පොඩ්ඩක් දුන්න හැකියි. කී එකව තියෙන්නේ? මේක බීප් වෙනවා මම පොඩ්ඩක් ඕෆ් කරන්න දැනට. රයිට්. අපි මෙතන කියන්නේ අරකට එන්න මට හරියට මේකේ මැප් එකක්. අපි මේකෙන් යන්ද අපිට මට මතක විදියට වටෙන් ආව මේ හරිය අපිට සෙට් වුණා. ඒ කියන්නේ මේ ඔය හැම කීයකින්ම අරින්න පුළුවන්ද මේ දොරවල්? මම හිතන්නේ ඉතර පුළුවන් වෙන්න ඕනේ මොකද දැන් මෙයාලා මේකේ මම හිතන්නේ අර උඩ ලොක් එක දාලා තියෙන්නේ. උඩ ලොක් එක දාලා මම ලොක් කරලා නැති වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. නෑ එන්න බැරි වෙලාම සර්. ඉස්සරට පොඩි වෙන්න බෑ. ඉතරම් ප්‍රශ්නේ. මොකද මේ මිනිස්සයාව සම්පූර්ණ නැති වෙලා. වැඩක් නෑ යාගේ බිස්නස් ඔක්කොම කැඩුණාට පස්සේ මේව වැඩක් නෑනේ. අපි අපේ බෑග් එක අරන් යමු නේද? අපේ බෑග් එක අරන් ගැහුණා. සත්තු වෙන්නත් පුළුවන්. මොකද අද වැස්සත් එක්ක මේ ෂුවර් නෑ. අපිට හිතා ගන්න බෑ මොකද වෙන්නේ කියලා. එහාට try කරලා බලමු නැත්නම් මේක try කරන්න වෙන්නේ යා. ඉස්සර දොර අරින්න බැහැ. දොර අරින්න බැයිද? අපේ තානියාගේ රූම් එකට කොහොම හරි යන්න ඕනේ. තානියාගේ රූම් එක තියෙන ඔයා දන්න විදිහට කොහෙන්ද යන්න තියෙන්නේ? ඉස්සර අපි එදා එක්ස්පෙරිමන්ට් එක කරලා දැන් උඩට යන්න තිබ්බ දැන්. ඔව්. එතනදී අපිට බෝතලයක කේස් එකක් උනේ. අපේ ඇඟට බෝතලේ උඩින් වැටෙච්ච එකනේ. එතකොට එයා මැරිච්ච තැන කොහෙද? අපි එතන කරොත් මොකද රිචුවල් එක? එයා මැරිලා තියෙන්නේ රූම් එකේමනේ බා. ඒ රූම් එකේමද? මං හිතන්නේ මං දන්න ඉන්ෆර්මේෂන් වල හැටියට ඒ රූම් එක කම. ඉස්සර මේක නිකන් යරනවා නේද? මට හිතෙන එක නිකන් යරනවා. බලන්න. යට ලොක් එක දාලාද? මේක ලොක් කරලා දෙන්න. ලොක් වෙලා තියෙන්නේ. කැඩලේ. කරමුද සංගීත? පුළුවන් ද ලොක් කරන්න. එතකොට පොඩ්ඩක් මෙයාත් එක්ක යන්න. සංගීත දොර පොඩ්ඩක් ලොක් කරමු මේක. ඔකේ ගන්න. ඉස්සර මේ කේස් එක එන්නේ නේද? අර පැත්තේ යනවා කියන්නේ. මං නම් අපි යන් මොකද අද අපේ කට්ටිය වැඩි. ඒ හින්දා මොකද ආදිත් ඉන්න හින්දා සංගීත බලන්න වාසේ සත්තු ඉන්න පුළුවන්. රයිට්. අපේ බ්‍රීෆ් කේස් එක තාද ආදි බ්‍රීෆ් කේස් එක ගන්න පුළුවන්ද? මොකද? රයිට් නයිස්. ආදි අපි ළඟ ප්‍රොටෙක්ෂන් මොනවා හරි තියෙනවද? ප්‍රොටෙක්ෂන් මොනවද තියෙනවද ආ යූස් කරන්නේ? අපි ගෙනාව නේද? ඔව් අපි ගෙනාවා. හරි. මොන වගේ දේවල් යූස් කරන්න කියලා අපේ ඔඩියන්ස් එකට කියන්න පුළුවන්ද මේකට? අපි බ්ලෙස් කරපු වෝටර් යූස් කරනවා. ඒ වගේම තමයි අපි කව ක්ලෙන්ස් කරන්න අපි කව සෝල්ට් තියෙනවා. ඒවත් ටිකක් තියෙනවා. ඒකත් එක්ක අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා හිතමු. අපි මෙතන ලයිට්ස් වගේ තව තියෙනවා. අපි මෙතන තියලා යන්න තියලා යන්න බ්‍රීෆ් කේස් එකක් අපිට ඕනේ වෙලා බ්‍රීෆ් කේස් එක. බ්‍රීෆ් කේස් එක ඕනේ අනිවාර්යයෙන්. ලයිට් එක ඕනේ නැහැ. අපි යන්න දැන් මෙතනින් අපි කෙලින්ම යන්න ඕනේ ආයේ සානියා කරගෙන ඉන්න පස්සේ මෙතන මොකක්ද වෙන්නේ? මේ දොර මේ අර වටෙන් ඇවිල්ලා එන්න තියෙන එක. මේක වෙනම කාමරයක් වගේ. මේ දොර ඇරලාද? මන්ද බලන්න. හරි බලාගෙන. මෙතනින් තමයි අපි සිරාවද? අල්ලු කරා. ඒ මේ ඉස්ස පාර කවුද තල්ලු කරේ? විජේගේ බලන්නකෝ මේක තියෙනවා. කොයිම් මෙදා වගේ නේද ප්‍රශ්නේ? අපි අර දොර ඇරියා විතරයි ඕක උනේ හොඳේ. ඔයාට මතකද එදා අර පැත්තෙන් ගිය පාර? ඔය ඒකත් මොකද කිව්වේ? අපි දේ දොර ඇරලා තිබ්බේ. අපි ඒක ඇතුළට අපි එළියටයන්කෝ. එක තැනක ඉන්නවා. හරිද? මේ එන්නකෝ මේ කවුරුත් මේ අඩි සද්දයක් ආවා මගේ පැත්තට ගෙද්දි. අඩිසද්ද? තක 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 ගාලා ගොම්මල ළඟට එකත් එක තමයි මාව පුෂ් උනේ. මට හැරෙන්නේ කියලා තමයි අපි දෙන්න ගියේ. මෙයා එකපාර පිටපත මොකුත් නෑ පිටිපස්සේ ලොකු පේන්න තිබ්බේ. නෑ නෑ මගේ පිට තල්ලු වුණා. නිකන් මේ ඔයාලා මාව පුෂ් කරන්න ඕන නිකන්. මෙහෙම ඒකත් අර එන පෝස් කරේ අර මාව අල්ලද්දි මට බය වුණ පාර ඩෙස්කෝ මේ කකුල් තෙතයිනේ.
වඩවල නෑනේ. අපි යන්. හැබැයි මේ අද තාම වෙලාව ගියෙත් නෑ. තාම පැයක්වත් ගියේ නෑනේ. මෙච්චර ඉක්මනට. ඒක දොර අදවල් කරලා යන්න. ඒක පහලෙන්ද? අදවල් කරලා නෑ බහන්න ඕනේ නෑ. අපි යම් අපි එනවනේ මොකද අපි ගොඩක් දුර යන්නේ නෑ. මෙතන බලන්න. බලමු. මේක අරපු ගමන් තමයි එදේ වුනේ. මේ ඒගොල්ලෝ මාර විදියට මේක මේ බිස්නස් එක කරන්න හදලා බලන්න මේවත් හදලා තියෙන්නේ. වැඩක් කළා නේ අපරාධේ. නිකන් නාස්ති. කොහොම නාස්ති වෙලා. ඔය සීන් එක කිව්වේ මෙහෙමනේ අර වැඩ කරන කෙනා අර මෙතන දවල් වගේ මුකුත් කරන්න නැති වුණ හින්දා මේ මේවා වෙනස් කරේ නැත්නම් අපි එද්දි මේවා තිබ්බේ නැහැ. නෑ මේව මුකුත් තිබ්බේ නෑ. ඔව් එයාට මෙහි පොඩ්ඩක් එයාට රීනෝවේට් කරන්න කියලා මිනිස්සු සල්ලි ගෙවනවලු. මෙතන යන්නේ මොකද? මෙතනින් යන්න දෙන්නේ හාරකට එළියට අපිට මෙතන අපිට වටේ යන්න පුළුවන් අපි වටේ යන්න අපිට මෙතන වැලක් නැහැ නේද ඉතල. අපි මෙතනින් නේද ඉදා ගියේ. මෙතනින් ගියේ නැහැ ඉතල. මෙතන දොර අරගන්න බැරි වුණා. බලමු try කරමු. අර ඉතල අර ඉතල ලොක්කල දෙන්නවා. එදෙම එදෙම හාරකට යන එක ලේසියි. එහා පැත්තේ. මතක ඇති මේක කලින් එපිසෝඩ් එකේ අපි පෙන්නන ඒ විදිහටම මෙතන දිනනවා. යා යා. හරි මම ඉස්සර වෙන්න ඉස්සරට යනවා පොඩක් පාරකට අපි කුඩා යන්න ඕනේ නේද? කුඩට ටික දියර යන්න. කුඩත් එක කරදරයි අපිට වැඩි. ඔව්. මේ මෙතන දොර අරින් තමයි දැන් කචල්ලයක් උනේ මේ මම බලන්නද? හරි හරි no worries. මේ නයි ඕ වාසේ සතුට තරපයි ඉන්න පුළුවන් බලාගෙන. මේක ඇලෙන්නේ නෑ. මේක ඇතුලින් අරින්න ඕනේ. ඒක ඇරෙන්නේ නැහැ. ඒක අපි කොහොමද ඇරේ? නෑ මේක ඇතුලෙන් ඇරුණේ දා. මේක මෙතන ඇතුලෙන් අරින්න දින එක. අපිට තව පාරක් වටයක් යන්න අපි මේ ආවේ වැරදි පැත්තකට. ඇල්ෆා. අපි ආවේ වැරදි පැත්තකට. මෙතනත් අපි අයිනේ යන්න ඕනේ. මේ ටෝච් එක ඔෆ් ටෝච් එක දාගෙන එන්න ටෝච් එකයි මේ අපේ අම්බ්‍රෙලා එක මේක ඔෆ් වුණා. බැටරි නැතුවද? හරි. හරි. හරි ගමන කොහොමද? ඒකම දාන්න බලන්න. අපි ඔගේ ඉන්න. නෑ නෑ අවුලන්නේ අබිය. නෑ පොඩි ලාවට සද්දයක් ආවම එනන සත්තු වෙන්නේ නැති. නෑ අර ළමයි කඩන සීන් එකදී අපිට අපි ඒක වැඩි හිතන්න එපා. ඒ ගයිස් මේක ඔයාලට මතකද මෙතන? මෙතන නේද අර අපි එනකොට ෂැඩෝ එකක් ගියේ. අපි මෙතනින් යන්නේ මේ බරාගෙන බරවල් ඇති. අම්මට සීනි මේක. අඩෝ මේ රූම් එකයි. මේක නම් දන්නේ මේක කිචන් එක වගේද? කිචන් කෑම සර්ව් කරපු තැනක් වගේද? කොයුම් මේ අඬට වැහෙනවා. ඒක තමයි මං කිව්වේ. ඉන්න අපිය. මේ අර ලිඳ හරියට අපි ගියේ නෑනේ කලින්. අපි එතෙන්ට යන්නේ මේ වලවල් ඇති මේව කඩන් ගැටෙන්න ඉඩ තියෙනවා. මේ උඩින් ඉන්න එපා. දැන් තමයි හරියට මේක ලොකු පේන්නේ. නෑ අමුතු ගඳ. මේ ලයිට්ස් ඔෆ් වෙනවනේ මේකත් ඔෆ් වුණා. ලයිට් ඔෆ් වුණානේ. ඔව්. ඒ ෆුල් charge කරලා ගෙනාවේ. ලයිට් මල් ෆන්ක්ෂන් එකක් වෙනවා. අපිට ලයිට් ප්‍රශ්නයක් එනවා. පොඩේන අපි ගාව ටෝච් එකක් නෑ නේ අයිස්ලයිට් එකේ නේ. නෑ හයිසයිට් එක ගන්න රෝච් යන්නේ. අපි අර ලයිට් කරන්නේ නෑ. ග්‍රවුන්ඩ් පාට තව එකක් තියෙන්න ඕනේ. ඒක මම ගාතියි. මේක පල්ලෙහාට තියෙන. ඒ කියන්නේ මේක බේස්මන්ට් එකක් වගේ තියෙන පල්ලෙහාට. අපි උතන කරද්දි අනිත් මතකද? පැත්තට ඩ්‍රොප් එක ආවේ. ඩ්‍රොප් එක ආවා. මේක ආවා. හරි අපි අද කොහොමද කරලා ටානියක් එක අපි කන්ටැක්ට් එකක් අපි වැඩ ඉක්මනට පටන් ගමු. අපි අද කොහොමද කරලා ටානියක් එක කන්ටැක්ට් එක හදාගන්න අපි යන්නේ. මේ කිසල ආදි බ්‍රීෆ් කේස් එකේද ලෙස් කරපු ඒවා තියෙන්නේ. ඔව්. එහෙනම් අපි ඉස්සරහින් යන්නේ කොහොමද නේද මේ කරගෙන. යන්න. අපි ඇත්තටම මේ කාලෙකට පස්සේ මේ වගේ වැඩකට මං ආවේ. කසුනයි යන්නේ නැහැ. පසයි ටීම් එකත් එක්ක තමයි
ආවේ මේක මාර ඇක්ටිව් දැනක් මම ඇත්තටම ඉන්නේ කැමති නැති දැනක්. බලමු. ඇත්තටම මේක පට්ටම ක්‍රේසි දැනක්. මම පොඩ්ඩක් ගිහිල්ලා බලනවා. ඔව් මොකද දන්නවද බෙදලා යන්න එපා. කඩියෙන්න එපා කවුරු. නෑ ලොකු ප්‍රශ්නයක් නෑ මේක මොකද අපි පොඩ්ඩක් අද වැස්සත් එක්ක නම් කොහොමවත් වැඩේ දරුණු වෙනවා කොයි. ෂුවර් අනිවාර්ය ෂුවර්. කියන්න හොඳ නෑ අරගලන්ට. ආදි මේක සාමාන්‍ය දෙයක් වගේ. කඩොස් වෙනවා, රත් බැහැනවා. සාමාන්‍ය දෙයක්. අපි මොකද කරන්නේ? අපිට රිසෙල්ලක් කරන් වෙන්නේ ශානියේ කාමරේ ගාවම තමයි. කාමරේ ගාව තමයි අපිට කරන් වෙන්නේ. මෙතනින් තමයි උඩට යන්න දෙන්නේ. කලින් ආවොත් පේනවා අර උඩ ගම අපිට දැන් පේස් එකක් එක්කුනේ. මේ කෝකල් දාන්නේ මේ මෙතන වලක් වගේ තිබ්බ මතක විදියට. වලක් තිබ්බ යන්න එපා පස්සට. ඒක තමයි රූම් එක. මේකේ ලස්සන හොඳ නම් පේනවා අපි ඇතුළට ගියා න. නෑ අර දොර ඇරෙන්නේ නෑ. දොර ඇරෙන්නේ නෑනේ. මම හිතුවා මේ වගේ දෙයක් වෙයි කියලා. ගොයින්ගේ ඔලුවත් පැලුණා. ගල් වදිනවා. පට්ටක් කිව්වද අනිවාර්යෙන් කෙල වෙනවා. මම දන්නා කෙල වෙන එක කෙල වෙනවා. අපි ඉන්නවා එකට. බලමු මොකද වෙන්නේ කියලා. මටත් පෙදුනා ගෙඩි ගහලා ඇත්තේ. කරන්න දෙන්නේ. අපේ ෆෝන්ස් අපි දානවා. ෆෝන්ස් ෆ්ලයිට් මෝඩ් දාලා අපි මේකට දැම්මේ කොහොමද වයිබ්‍රේට් වෙන්නේ? බොක්ස් එක ඇතුලෙන් එන්නේ. කෝල්ලක් කියන අපේ ෆෝන් එකකට. ඉතින් ඔක්කොම ෆ්ලයිට් මෝඩ් දැම්මනේ. කොහොමද වයිබ්‍රේට් වෙන්නේ? හරිමද? බලමුද? ගල් වැදෙනවා වගේ එහෙම හානි වෙන්නේ නැහැ නේ මේ අතර අපිට ඇතුලකට එන්න නෙමෙයි. නෑ ඒක ෂුවර් නෑ දැන් මේ මොකක්ද වෙන්නේ කියලා. අතන තමයි පොකුණ තිබිලා තින්නේ. ඒක මිනිස්සු වහලා. ඒ කියන්නේ කාලෙත් එක්ක අතන වහලා. කාලෙත් එක්ක වහලා දාලා අර හරිය තමයි පොකුණ තිබිලා තින්නේ. මට මතක විදියට ඒ හරිය තමයි. එතන තමයි දුවෙන්ට ගලක් ඇවිල්ලා. එතන තමයි දැන් දැනුත් ගාලා ඉතන එතන තමයි අර දාලා තින්නේ අර පොකුණට ගල් දාලා තියෙනවනේ තිරුවණකට. හරි. අපිට දැන් වුණ දේවල් එක්ක අපිට දැන් ආයේ තානියාගේ රූම් එකට යන්න බෑනේ අමාරුනේ සංගීත. සෝ අපිට කරන්න වෙන්නේ අපි මෙතන රිචුවල් එක පටන් ගන්න ඕනේ. මෙතන පොඩා විදිහකට අස් කරගෙන මේ ඇඳුම් තියනවා මෙතන ගොඩක් පරණ ඒවා. මෙතන කරමු. ආදිර කොච්චර වගේ ඉඩ ප්‍රමාණයක් ඕනේ? අද සාමාන්‍ය අපි එහාට මෙන්න කරන්නද? ඒකලේ. හරි. මේ පාර කෝල් එක ආස කළා මොනවද මේ එතකොට අර ෆෝන් එක කොහෙද තියෙන්නේ? මේ අපි මේක රින්ග්ස් යනකොට මේ හොමින් උඩින් තය උඩ සද්ද එනවා. අර ඉන්න කරකවන්නේ මේක කරන්නේ නේද? හ්ම්. අපි කියනවත් එක ෆෝන් එක කට් වුණා. හරි. වැඩි හරි. එයා අපිට නෑ ඒක මම දන්නේ නැතුව නෙමෙයි කරන්නේ. මේ සංගීත නේද? මේ හදරන් ඇක්ටිව් ආදී අපි ඉක්මනට වැඩේ පටන් ගමු.
ඉක්මන පටන් ගමු. ඉක්මනට පටන් ගමු. මේ දුනේ හරියට කියන්නකෝ යාප. මාව ඇදලා ගත්තා. කකුලේ. කකුලේ නැද්ද? කොහොමද මෙතෙන් ගත්තේ මට මෙතන හොදලා දැසලා ඉස්සර මේ කිසිම දෙයක් පේන්නේ නැහැ. මේක අපි වදිනවා අපිට ඇටැක් කරනවා. පට්ට ඇක්ටිව්. අපි දැන් පරක් කරනද මේ ඉක්මන පටන් ගමු. පටන් ගමු. මොකද පරක්ගෙන ප්‍රශ්න වෙන වැඩි අපිට. යාලා වැඩි පටන් ගන්න මම පොඩ්ඩක් එළියට එනවා. පට්ට ඇක්ටිව් අද. මෙතර ඇක්ටිවිටි ගන්න මම දැකලා නැහැ. ඇත්තටම අද මම බයයි. ආදි guys තනි වෙන්න බං. calm down. අඳුකට අනේ යන්නේ පානේ දෙක. කවුරුත් තනියම විතර ආදි මේ වැදිච්ච පාරේ පිච්චෙනවා වගේ වෙන්නේ. ඒක තමයි. දැන් එයා පොඩ්ඩක් අපිට ලං වෙලා වගේ ඉන්නේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ එයා මේ ළඟම දින්නේ. ඔව්. එයා දන්නවද අපි මොකද කරන්න යන්නේ කියන එක? ඔය තල්ලු කරු පාර දෙනවා. එල්ල දින්නේ. යන්න එපා එන්න. ඔය එන්න. අපි ලර්ක් කරලා දැන්නට ගෙන්න ගන්නවා යා. ඕ කවුරුත් තනි වෙන්න එපා. තනි වෙන්න එපා. අපිට ඒ ෆුටේජ් ගන්න ඕනේ නැහැ. ඔයා මෙතනට වෙලා ඉන්න. ෆුටේජ් එක ඕනේ නැහැ. අපි තනියෙන් ගියක මොඩ වැඩ. උලගක් නම් ආවේ නැහැ වෙලාවේ. අපි මේක ඇතුලේ. කොයම් උතන්ට යන්න එපා. මේ හරි මාර කල්පනා කරගෙන ඔයගොල්ලෝ මේ පැත්තට එන්නකෝ. ඔයාට ස්පේස් එක දෙන්න කරන්න. ඉතින් මට අර කලින් පාරට වඩා මාර බයයි ගොයි මට. මොකද මේ පාර පාට ඇග්‍රෙසිව්. ඇග්‍රෙසිව් නේ මේ පාර මාර විදියට. ඔක්කොම ඇග්‍රෙසිව්. ඇත්ත දැනගෙන ඉඳලා බය. ඒක කොන්ඩිෂන් එක. ඒ කියන්නේ හෙලෙන්න බා. ඔමින්න. ඔහොම මින්න. නේ පොඩ්ඩක්වත් මේ කරන දේවල් ගණන් ගන්න එපා. අපිට එයාට කරන්න පුළුවන් දෙයක් නෑ අපිට. පිරිපෙට්ටිය. yes අපේ ලගේජ් එකට. තනියෙන් යන්න එපා. අන්න මෙතන ඇත්තටම එයාට කරන්න පුළුවන් දෙයක් නෑ. ඉතර ආගාව ලයිට් එක. ඔන් සාප්පේ ඉතර. ඉතර. මේ ලයිට් එක ඉතර. සීරියස් ආන්නේ. ඉතර. ඔයි. ඉතර යන්න එපා. යන්න එපා. ඇයි ඉස්සර නෑ නෑ හරි. ඔයාලා ලර්ක් කරනවා. එක එක තැන් වල ලර්ක් කරන්න පුළුවන් කාටවත් දුර යන්න දෙන්න බෑ. හරි. අපි ඊම හොන්න මේකේ පත්තු කරමු. මේ යන්න එපා. ඔය මේ වැඩේ තියෙනවද? හරි අපි මේ වැඩේ කරමු. යන්න එපා. ලර්ක් වෙන්න එපා. මම දන්නවා තේරෙනවා මට. හරි. පත්තු කරනවනේ. ඩොගියක් කරනවා. නේ යන්න. මේ ඉතිපස්සම පත්තු කරලා හරියනවා නේද? රයිට්. බලන්න. ඒක ඉගෙන ගන්න. ටච් කරනවත් නෙමෙයි ඒක. තේරෙන්නේ කොහොමද ඇදලා ගන්නවා. මට උනේ මට සවුන්ඩ් එකක් නැතිව නිකන් ගියා මට තේරෙන්නේ මොකද. අනිකේ වැඩිච වෙලා මේ කියන්නේ කොහොමද වැදුනද මොකද කියන එක තේරෙන්නේ. වැදිච්ච දෙයක් නෙමෙයි අපිව. මට දෙන්න ඇදලා ගත්තා. ඇදලා ගත්තා තමයි. ඇදලා ගත්තා. මෙහෙම. ඒ කියන්නේ මම මේ සම්බන්ධව ඇතුළේ මෙහෙම නඩුවක් දන්නේ නැහැ. මම මේ ගැන ස්ටඩි කරලා නැහැ. මට ඒ නිසා හරියට මොකද්ද වෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් අපි පොසිෂනාම ඒක ඒ ආත්මත් එක්කලා අපි ගොඩක් බලපානවා. සමහරක් වෙලාවට ඇග්‍රෙසිව් වෙන්න පුළුවන්. මොකද්ද UV ලයිට් එකයි ගත්තේ? ඇයි UV ලයිට් එක ගත්තේ? පේනවද? බ්ලඩ් නේද? නෑ ඔයාලට පේනවද කියන්නේ මෙතන තියෙන දේ මේ? පේනවා. ෆුට්ස්ටෙප්ස් තියෙනවා නේ. හරි අපි ඔකට මම මේ check කරේ. අතන බ්ලඩ් හැලුණා ඒ ස්ටෙප් තියෙන්නේ.
සංගීතයේ බ්ලඩ් ඕනේ. මොකක්? පිරිත් බ්ලඩ්. ඒක මට එයාට තමයි- මේක මැදට පොඩ්ඩක් දාන්න ඕනේ. ඊට ඒ පස්සේ කියන්නේ තමයි මොකක්ද ඒකෙන් මේ පස්සේ වෙන්නේ දැන් මම මෙහෙම. දැන් අපි වාහනේ ප්‍රොසෙස් කරන්න හදන්නේ. එතකොට ඔයාගේ බ්ලඩ් ටිකක් මට ඕනේ. ඒකෝද එයා ඒ බ්ලඩ් වල තමයි ආකර්ෂණය වෙන්නේ. ඒකින්ද. හරි. සංගීත ඕකේද මේක? ඒ කියන්නේ ඔයාලට ට්‍රස්ට් එකක් තියෙනවනම් විතරයි කරන්නේ. මෙහෙම. මම ඔයාලට ෆුල් කරන්න දෙනවා. ඔයාලට මුකුත් වෙන්නේ නැහැ කියන එක. හරි මට ඔයගොල්ලන් ඉස්සරහට මට මොනවා හරි වුණා මම ඔය කෙනට මොනවක්වත් පින්න දෙන්නේ නැහැ. මම ගයිඩ් කරනවා. ඕකේ? හරි. මේ ඇති නේද? හරි. මේකේ මැදට මෙතන ගොඩක් ලේ වෙලා. හරිද? දැන් මාර කාම් නිහඬයි ආ. ඒකට එහෙන ප්‍රශ්නයක් සද්ද නැති. ඒ අපි ගාවේ දින්නේ එතකොට ආදී. යාර හැමදේම. ආ? ඕගලන්ට සමහරකට මම මේ කියන දේවල් ඇහෙන්නේ නැති වෙයි. ඒ වුණාට මේ කියන දේවල් ඒගොල්ලන්ට ඇහෙයි. සංගීතා. ඔයා ඔයාගේ අත මෙතන මෙහෙම පොඩක් නේ. මොකක්ද ගන්නවා? මට දැන් කියන්න කවුද මේ විලා මෙතන ඇවිල්ලා ඉන්නේ? ඔයාගේ නම මොකද්ද? උඹලගේ කතාවේ නරක කෙනා. ඔය මට කියන්න මීටර් 70 කියන කවුද? මම දන්නේ නැහැ. හරි. එහෙම කරමු. මම දන්නවා ඔයාට මෙතන ප්‍රශ්න ටිකක් තියෙනවා නේ කියලා. මම ඒකින්ද මම ඔයාවත් පොඩක් කනෙක්ට් කරන්න. හරිද? අපි මේක කරමු. පොඩක් ගන්න. ඔයාගේ ග්ලව්ස් එක පොඩක් කරන්න. මෙයා මේ මීටර ප්‍රශ්නයක් නැද්ද? කමන්න. මට වගේ ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා. නීටා සැල්වෙන්ඩ කියන්නේ කවුද? නීටා සැල්වෙන්ඩ කියන්නේ කවුද? මිස්ටර් සැල්වෙන්ඩගේ දෙවනි පිරිස. කියන ඔයයි මේ හැම දෙයක්ම පිටිපස්සේ හිටියේ. මම හරිද? ඔයාට මොකද වුනේ? මට සම්පූර්ණ කතාව දැනගන්න ඕනේ. ඔයාට මොකද වුනේ? මාව රැවට්ටුවා. කවුද ඔයාව රැවට්ටුවේ?
කවුද තමුසෙව රැට්ටුවේ? මගේම නිලියා. හරි. එයා ඔයාට මොනවද කරේ? මගේ මහත්තයව හොඳින් බලාගත්තා. එයාට කලින් විරිඳක් ඉන්නවා කියලා දැන මම එයාට ආදරෙන් සැලකුවා. ටානියාට තමුන් මොකද කරේ? මං පරිගත්තා. ටානියාගෙන් පරිගත්ත තමුන්. හේතුව මට එච්චර රැවටීමක් කරපු මගේ ආදරණීය මහත්තයාගෙන් මම පරිගත්තේ නෑ. මහත්තයාගේ පලිය දුව පිටින් යවුවා. මං හරිද? මං ලස්සන කෙල්ලට රසදින්න. මට හරි කතාව දැනගන්න ඕනේ. ටානියා සැල්වෙන්ඩ දුව මැරුවද මැරුණද? මැරුවා. එයාව මරුපු විදිය මට දැනගන්න ඕනේ. ගමේ මිනිස්සු කියන්නේ එයාව උණු වතුර භාජනයකට ඔයා තල්ලු කරා කියලා. ඉතිහාස කතාවල හැටියට. ඒකද වුණේ? ඒකද වුණේ? නෑ. වුණ දේ පැහැදිලි කරන්න. ටානියාට තමුන් මොකද කරේ? පැහැදිලි කරන්න. චූටි ලස්සන කකුල් තියෙන චූටි ලස්සන ඇඟිලි තියෙන චූටි ලස්සන දුවේ මංගලට ආවා. මං ඒ දරුවට ආදරේ කරා. ආදරය කරා කියන්නේ ඒ ළමයව මරණ එකටද? ඒ ද්‍රෝහියා ඉඳලා ටිකින් ටික පරිගත්තා. ඒ දරුවට ඔයා කාලයක් තිස්සේ වද දුන්නා. මම හරිද? ගෙදර පල්ලෙහා තියෙන ස්ටෝර් රූම් එකේ ළමයාව හිර කරලා තිබ්බා. මම හරිද? ළමයාට වස පෙව්වා. කුඩම්මගේ වසමල. ඔයා යාට කාලයක් තිස්සේ කුඩම්මගේ වසමල චුට්ට චුට්ට පෙව්වා. මම හරිද? ඊට පස්සේ ඔයාට ඔයා මොකද කරගත්තේ? මට තවත් ඉන්න ඕන කමක් තිබුණේ ඔයා ඔයාගේ හස්බන්ඩ්ගේ පළවෙනි වයිෆ්ගේ දුවව මරලා ඔයත් මැරුණා. මම හරිද? ඌ අපි දෙන්නම මැරෙන්න වැඩ කරේ. ඔයා මැරුණු විදිය පැහැදිලි කරන්න. ඔයා මැරුණු විදිය පැහැදිලි කරන්න. දරුවා මැරුවට පස්සේ මං ඉල්ලලා මෙතන තව එක්කෙනෙක් ඉන්නවා. You know that? Sure? ඉතින්ලා අපි මෙතන රේකුලා කතා කරනකොට දැක්කේ. හරි. මට හිතෙන්නේ එයා තානියා
what can we do for that? මෙයා මෙහෙම මොන හරි කරයිද දැන්? අපි පොඩ්ඩක් මෙයාගෙන් අහමු මෙයාට ඒ දරුවත් එක්ක මොන හරි වෛරයක් තිබ්බද කියලා. හරි. ඊට පස්සේ අපි බලමු. මිසිස් සල්වෙන්ඩර් ඔයාට දුවත් එක්ක මොකක් හරි වෛරයක් තිබ්බද? හස්බන්ඩ්ගේ ප්‍රශ්නෙට අමතරව දුවත් එක්ක වෙන මොකක් හරි වෛරයක් තිබ්බද? මුලදී නම් තිබුණේ නැහැ. ඒ මාව රවට්ටපේ ද්‍රෝහියාගේ සුවඳ ඒ පොඩි කෙල්ල ගාවින් එනවා. ගොයම් අපිට මේ තත්ත්වෙන් අපිට ටානියා මෙතන ගෙනන්න බෑ. අපි ඉස්සෙල්ලාම මෙයාව හිර කරමු. හරිද? හිර කරලා වෙලාව ටානියා ගෙනමු. ඔබතුමා යයි කියලා. යයි කියලා. ගොයම් අනේ අමාරුයි. සංගීත ඉතින් වෙන කරන්නේ. තරුණ ෂොට් එකක්. ඔය ෂෙප්. අර ප්‍රශ්න නැහැ නේ. සංගීතවා අමාරුයි අම්මෝ මොකද්ද උනේ? ඔයා අරයාගේ සෙකන්ඩ් වයිෆ් විදියට මෙතෙන්ට ආවා. ඔයාගෙන් ඇතුළේ හිටියා. කෙන්දිරි ගානවා. අර සින් කරනවා. අර සින්දුව අර සින් කරන්නේ. මේව චුට්ට මෙහෙම තියාගමු. සින්දුව කියන්නේ වටේම කියනවා. කී වටේ ආ සින්දුව කියනවා. මාර විදිහට කේන්ති ගිහලා ඉන්නේ. මොන වෙලාවෙදී ආ සින්දුවක් කිව්වා. ඒ සින්දුව කී දුවනවා. රයිට්. හරි. ටානියාව ගෙන්නන්න ඕනේ. වැඩ ඉක්මනට ඉවර කරමු. තව පොඩ්ඩයි ඉතින්. This is the best time to bring Tania Salvender, right? හරි. කොහොමද ඒක කරන්න ඕනේ? කොහොමද මං ගෙනන්න. එයා මේ ළඟම ඉන්නවා. හරිද? එතකොට ප්‍රශ්න අහන්නේ කවුද? අර බලන්න. හරි මම ගන්නවා. ගොයෝ මම දැන් මෙතනට ටානියාව ගෙනන්න යන්නේ. හරිද? මට වගේ උදව් ඕනේ. මට ඒක කරන්න පුළුවන් වේද? වඩ පුළුවන්. මම ඒක දන්නවා. මොකද අපිට තව රිස්ක් එකක් ගන්න බෑ සංගීතව ප්‍රොසෙස් කරලා. හින්දා Sure. අයිෂා Yeah. ඔකට මට මට කියන්න මේ ආවේ ටානියාද? අම්මකෝ. මගේ අම්මා. ඔයාගේ මොන අම්මද වහන්නේ? මගේ පළවෙනි අම්මා. මගේ අම්මා. එයා මේ වෙලාවේ මෙතන නැහැ. මගේ අම්මා ගාවට යන්න ඕනේ. හරි. ටානියා අපි ඔයාට උදව් කරන්නම්. ඔයාගේ පළවෙනි අම්මා ගාවට යන්න. ඒ වුණාට අපිට මේ වෙලාවේදී ඔයාගෙන් පොඩි දෙයක් දැනගන්න ඕනේ. කියන්න. තිසර. හරි මම ගන්නවා. ඔයාගේ පළවෙනි අම්ම නැති වුණේ කොහොමද? මගේ අම්මා මට ගොඩක් ආදරේ.
එතකොට ඔයාගේ දෙවෙනි අම්මා එයාට ඔයා ආදරේද? තාත්තා අලුත් අම්මා කෙනෙක් ගෙනාවා. එයා මට ආදරේ කරා මොනදී. එයා පස්සේ වෙනස් වුණා. මට කියන්න ඇයි එයා එහෙම වෙනස් වුනේ? මම මොකුත් දන්නේ නැහැ. ඇයි ඔයා පොකුණට ගල් වීසි කරන්නේ? මගේ කාමරේ තියෙන ෆෝන් එක මට ගෙනල්ලා දෙන්නකෝ. කරන්නේ එපා. අපි වඩ පස්සේ බොනිකාව ගෙනත් ගෙනත් දෙන්නම්. ඒක අම්මා අරන් දුන්නේ. ඒක ගෙනත් දෙන්නම්. පස්සේ ගෙනත් දෙන්න වාට. අරන් දුන්නේ. අපි වඩ පස්සේ ගෙනත් දෙන්න. අපිට මේක කියන්නේ අපි ඒක දෙනවා. ඔයා අපිට මේක කිව්වොත්. හරි. ඇයි ඔයා පොකුණට ගල් වීසි කරන්නේ? මගේ දෙවෙනි අම්මා මට ගොඩක් වැරදි කරනවා. එයා මට ගැහුවා. එයා මට රිත්තෙව්වා. එයා මුලදී දුන්න ආදරේ මට නැති කරා. මට උන හැම දෙයක්ම පොකුණ හිටපු මගේ අම්මට කිව්වා. අම්මා පොකුණේ දවසක් මම සෙල්ලම් කර කර ඉද්දි පොකුණ ගාවින් මගේ අම්මා ආවා. එයා ඇවිල්ලා මට කතා කරා. එයා ඒ පොකුණේ ඉන්නේ. එයා මාත් එක්ක කතා කරා. කතා කරලා මගෙන් ඇහුවා "දුව කොහොමද" කියලා. ඊට පස්සේ අම්මා ගියා. මම අම්මට හැමදාම පොකුණට කල් විසික් කරලා කතා කරා. මට උඩ හැම දෙයක්ම මං උඩ කාමරයට වෙලා අම්මට කිව්වා. අම්මා ඒ දේවල් අහන් හිටියා. මගේ අම්මා ඒ දේවල් අහන් හිටියා. එතකොට ඇයි ඔයා පාර මිනිස්සුන්ට ගල් ගහන්නේ? ඇයි වෙන මිනිස්සුන්ට කරදර කරන්නේ ඔයා? මට මගේ අම්මා ගාවට යන්න විතරයි ඕනේ. ඔයාට එච්චරද වෙන්න ඕනේ? අදටත් මගේ ගොඩම්මා මට ගොඩක් රිද්දනවා. දැනුත් එයා මට ගොඩක් රිද්දනවා. එයා මට මෙතනින් එළියට යන්න දෙන්නේ නැහැ. අනේ මාව බේරගන්න. මට මගේ අම්මා ගාවට යන්න දෙන්න. අම්මා ගාවට යන්න ඕනේ. ටනියා දුව අපි ඔයාට උදව් කරන්න. හරිද? ඔයාට ඔයාගේ අම්මා ගාවට යන්න අපි උදව් කරන්න. මගේ ගොඩම්මා මාව ඉතුරු කරන එකක් නෑ. එයා මට යන්න දෙන්නේ. එයාට මේ වෙලාවේ මොනවාක්වත් වර කරන්න බෑ. මම ඔයාට හෙල්ප් කරන්න. අපි කොහොම හරි මෙයාගේ අම්මා ගාවට යවන්න. යමු. මගේ පළවෙනි අම්මා ගාවට මෙයා යවමු. යමු. මේක තරුණ වෙන්න ඉන්න ටික ටික. මම මේක ස්පෙල් එක කරන්න. හරි. ආදී ළඟට එනවා ආදී. ආදී හොලිවුඩ් එක ගෙන. අපි අතනින් ගියා. මගේ අම්මා මං ගාවට එනවා. මට එයා ගාවට යන්න දෙන්න. මගේ අම්මා එනවා. අර ගෑණි අතන. මගේ අම්මා එනවා. අම්මා. හරි. අම්මා එතන ඉන්නවා. අම්මා. එයාගේ ඇත්තම්ම ඇවිල්ලා ඉන්නේ. හරි. මාව අරන් යන්න. මට අම්මා ගාවට යන්න දෙන්න. ඇල්ෆා එන්න. ඇල්ෆා යන්න එපා. ඉන්න එක තනින්. මගේ ඇත්ත අම්මා ගාවට යනවා. ඔයාට කවදාවත් ඔයාට ඕන දේවල් වෙන්න දෙන්නේ නැහැ. අම්මා මාව එක්ක යන්න. අම්මා. කොයි මේ වතුර ගන්න. එක්කෙනෙක් නෙවෙයි ඉන්නේ, දෙන්නෙක් නෙවෙයි ඉන්නේ. මෙතන තුන් දෙනෙක් ඉන්නවා.
මේ මෙයාට දැන් මොකද්ද ප්‍රශ්නයක් වෙයිද? නෑ එයා එහෙම හිටපු දෙ. එයා පොඩක් එහෙම හිටපු. පොඩක් හිටපු. තුන් දෙනෙක් කවුද? මෙතන මිස්ටර් සල්වෙන්ට තියෙනවා. මොකද්ද? එයා මෙතන ගොඩක් දුක් විඳිනවා. මට එකලොන්ව යවන්න පුළුවන් හොඳ තැන් වලට. නමුත් මං එදිනව යවන්නේ නැහැ. මොකද ඒ දෙන්න හින්දා අසරණ වෙච්ච දරුවෙක් ගොඩක් දුක් විඳා. ඇත්ත. ඒකින්ද අපි ඒ දෙන්නට මෙතන තාම විඳවන්න කාලෙත් ඉමු. පොඩ මේ වතුරකද? ගොයිම් අවුලක් නැහැ නේ? මොකක්ද නේ? ඒ ළමයා තාත් එක්ක කතා කරා අන්තිමට. ඔයාලා අන්තිමේදී එක තේරුණා මට. මේ වතුර දෙන්න තියස. මේ දරුවා මහා පොඩක් මේක අතේ ගාගන්න. සංගීත වැඩි පොඩ බා. පොඩ්ඩක් ඔයා හේතුවල එමුදම. නෑ නෑ. ආදී අපි මේක ඉවර කරමු. ඒ ළමයා ගොඩක් ස්තුති කරා අපිට. මොකක්? trust me. එයා අපිට ස්තුති කරා තිසර. ඒ ළමයාව කාලයක් තිස්සේ මේ ගෙදර ඇතුලේ හිර කරගෙන අර ගෑනු කෙනා පලි අරගෙන තියෙනවා. ඒ කතාව හරිම අවුල්. එයාගේ අම්මා එයාව ගන්න කොච්චර මේ ඒරියා එකේ මේ ළඟටම ආවත් එයාගේ කුඩම්ම එයාට යන්න දීලා නැහැ. එයා හරි පවර්ෆුල් ස්පිරිට් එකක්. ඒ වෙලා තියෙන්නේ එයා මැරෙන්නේ ගොඩක් ලොකු තරහකින්. ඒ තරහත් එක්ක එයා ලොකු ඩාර්ක් එනර්ජිස් ගොඩක් එක්ක වට වෙලා ඉඳලා තියෙන්නේ. ඒකත් ඒ දරුවාගේ අම්මව මම දැක්කා. එයා හරි ලස්සනයි. එයාගේ මම්මා. එයා තමයි මිසිස් සල්වෙන්ඩ්. ඇත්තම කෙනා. එයා මෙතනට ආවා කිව්වා. ඒ දරුවා කිව්වා. එයා මෙතෙන්ට ආවා. එයා මෙතන ආවා මම දැක්ක මට පෙනුණා. එයා ඇවිල්ලා ඒ ළමයාව අතින් අල්ලගෙන අර දොරෙන් එක්කගෙන ගියා. මොකක්? ඔව්. ටානියා සල්වෙන්ඩ් මගේ ඇඟෙන් යනවා මම දැක්කා. ටානියා සල්වෙන්ඩ් හරි ලස්සන ළමයෙක් නේ. දෙවනි අම්මා නීටා සල්වෙන්ඩ් වගේම මිස්ටර් සල්වෙන්ඩ්. හැබැයි මිස්ටර් සල්වෙන්ඩ් කොච්චර කෑ ගහලා ඇඬුවත් එයා කියපු කිසිම දෙයක් ටානියාට ඇහුනේ නැහැ. එයා ගොඩක් දේවල් කිව්වා. ඒ වුණාට ඒ කිසි දෙයක් ටානියට ඇහුන්නේ නැහැ. එයාලා හැමදාම මොකද? මෙතන හිර කරලා ඉඳී. ඒගොල්ලෝ විඳවනවා. ඒගොල්ලෝ හැමදාම මෙතන විදිනවා. එයාලා මෙතන විඳවන්න ඕනේ ආදී. මොකද දන්නවද? ඒ ළමයාට ඒ දීලා තියෙන වද හිංසාව ගැන එයා කියන්න හදද්දි මගේ ඇස්වලින් කඳුළු ආවා. එයාට ගොඩක් රිද්දලා ආදී. ඒ කියන්නේ එයා මැරුණට පස්සේ එයාට නිදාසේ ඉන්න දෙන්නේ නැහැ. හරි ස්පෙල් එකක් කරාද නීටා සල්වෙන්ඩට? ඔව්. මම යා මෙතන හිර කරනවා. හරි. නීටා සල්වෙන්ඩගේ එනර්ජිස් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. එයාට දැන් අපිට මොකුත් කරන්න බෑ. එයාට කරන්න පුළුවන් එකම දේ තමයි මේ වෙන දේවල් බලාගෙන හැමදාම මෙතන විඳවන්න වෙන එක. එයාට කිසිම කෙනෙක්ට කරදරයක් කරන්න බෑ. That's good ආදි. ගොයු. ඔයා දන්නවද? ඒ නීට එයාව හිර කරේ ටානියාව එයා හිර කරලා තිබ්බ රූම් එකේම තමයි. එයා තමයි දුක් විඳි. නයිස් ආදී. එතන මිස්ටර් සල්වෙන්ඩ් එයාගෙන් අපිට කරදරයක් වෙයි. නෑ. නෑ එයාට කිසි දෙයක් කරන්න බෑ. එයා මේ වෙලාවේ පට්ට විදියට දුක් විඳිනවා. ඒකින්ද ඒ දෙන්නට මුකුත් කරන්න බෑ. හැමදේම හොඳින් විසඳුණා කියලා හිතමු. මොකද ටානියාගේ මොහොනේ තිබ්බ හිනාව හරි ප්‍රසන්ට් ඉසර. She deserves that. ඇත්තටම මේක විසඳුවා. දැන් ඉවරද? ඉවරයි. ඉවරයි. අපිට මෙච්චර වෙලා පහර දුන්නේ වෙන කවුරුත් නෙමෙයි. නීටා සල්වෙන්ඩ්. එයාගේ දුව අපේ හිතුවේ තානියා කියලා. තානියා නෙමෙයි එහෙම කරලා තියෙන්නේ. ගල් ගහලා තියෙන තානියා නෙමෙයි. එයා අපිට මාර ආදරේ. එයා දැනගෙන හිටියා අපි එන්නේ තානියට උදව් කරන්න කියලා. උදව් කරන්න කියලා. ඒක එයා අපිට කරදර කළේ. පාර යන මිනිස්සුන්ටත් ගල් ගහුවේ මං හිතන විදිහට නීටා. කවදාකවත් අර ළමයා වගේ දෙයක් නම් කරන්නේ නැහැ. මේ ස්පෙල් එක අපි බ්‍රෝක් අපි කරන්න ඕනේ. මේක මෙතන නවත්තමු දැන්. ඉවර කරමු. ඉවර කරමු. හරි. මට ආයෙත් උකුලගේ පොලිස් සපෝට් එකක් ඕන. හරි. ආදි මේ ස්පෙල් එක කඩන්න කොහොමද දැන්? මේ පෝටල් එකක් කැරිලා තියෙනවා. පෝටල් එකක් වෙලා තියෙන්නේ. මේක අපි පස් දිනම එකතු වෙලා කරන්න ඕනේ දෙයක්ද? ඔව්. ඔයා කියන්නේ ආදි මේකෙන් වෙන කට්ටියක් දෙන්න පුළුවන්ද මෙතනට? බෑ. මේ ගෙදරයි විතරයි දෙන්න පුළුවන්. එහෙනම් ඒකට අපි ස්පෙල් එක දැම්මේ ඒගොල්ලෝ විතරක් ඉන්න කියලා. හරි. ඒකයි. හරි. අපි හිතමු තම ප්ලේස් වෙමු. ප්ලේස් වෙලා
ඇල්ෆා ඔයන්න ඇල්ෆා තන්ට එන්න. ඉස්සෙල්ල වගේම මගේ අතින් අල්ලගන්න. හරි අපි මේ කැන්ඩල්ස් අපි කටින් නිමලා නිමු. මං ඇත්තර මදාවේ ඉන්ස්ටිගේෂන් එක කරන්න ලෙවනට මේ කරපු වැඩේ මාර හොඳ දෙයක් අපි කරේ. ඉගෙන මේ වගේ දේවල් නේ අපි මම නම් පර්සනලි මං එක්ස්පීරියන්ස් කරලා නැහැ මෙච්චර මම නෑ මෙහෙම දෙයක් තියෙනවා මම දැකපු දෙයක් තමයි නරකාත්ම වගේම මේ ලෝකේ හොඳ ආත්මත් ඉන්නවා. මොකද ඒ දරුවට සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැනේ ජීවිතේ. එයාගේ තාත්තා එයා දිහා බලන් හිටියත් එයාගේ තාත්තට කිසිම දෙයක් කරන්න බෑනේ. ඒ ළමයා එයාගේ අම්මගේ අතින් අල්ලන් යද්දී මට මාර සතුටක් දැනුනේ. ගොයි මං එහෙම දෙයක් දැක්කේ නෑ නේ කියන්නේ. එහෙම මං ඔයාලත් එක්ක මෙතන ඔයගේ ස්පෙල් එක යන අතරතුර එච්චරයි ආයි මං ආවා. මන් දන්නේ ඒක මට පේනුණා. එයාගේ අම්මා එනවා මම දැක්කා. එයාගේ අම්මා ඇවිල්ලා ආව අතින් අල්ලගෙන එක්කන් ගියා. එකයි යද්දි ටානියා කරපු හරිම හાર્ට් බ්‍රේකින් දේ තමයි යා පිටිපස්ස බලලා hina වෙලා මට බායි කිව්වා. ඒ ෂණිකම තමයි යාගේ අම්මා මාව ඇදලා ගත්තේ කුඩම්මා. නීටා සල්වෙන්ඩ. එයාට තරහක් එන්නේ නැති ඒත් එක්කම ආදි කරපු ස්පෙල් එකත් එක්ක එයාගේ එනර්ජිස් ඔක්කොම නැති වුණා. එතකොට මේ නීටා කියන එක්කෙනා අපි හැම දෙයක්ම පැත්තකින් ඉඳලා ඇනලයිස් කරද්දී එයාටත් අවුලක් වෙලා ඇති නේද මොකක් හරි. එයාගේ කුඩම්මට ඇයි එහෙම කරන්න හේතුව? එයා මොකක් හරි ඔයාලා දැනගත්තද? ඇයි එයා ඒ වගේ නපුරු කෙනෙක් වුණේ කියන එක? එයා නපුරු කෙනෙක් වෙලා තියෙන්නේ සංගීතා. අද කාලේ සමාජයේ අපිටත් අහන්න වෙන දේවල් මේවා. අත් රිලේෂන්ෂිප් එකක් හොරෙන් තියාගන්නවා. ඒ කියන්නේ මිස්ටර් සල්වෙන්ඩ. මිස්ටර් සල්වෙන්ඩ. ඒකේ තරහට එයා යාගේ දරුවගෙන් පලි ගන්නවා. මේව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ තමන්ගේ නොවනකන් උත්තරේ දාර්ශනිකයි කියනවා වගේ ඒ ගෑනු කෙනත් වේදනාවක් විඳින්න නැති. නමුත් ඒකත් තීරණය එයා කරපු දේ වැරදි. එයාට ඒ දඩුවම දැන් හම්බුණා. එයාට ඇත්තම දඩුවම හම්බුණා. එතකොට තිසර එයාගේ හස්බන්ඩ් එයාම ගුත් කරලා නැද? කියන්නේ දරුවට විතරද වද දෙන්නේ? නෑ හස්බන්ඩ් උපරිම වේදනාව ළමයාව මරණ එක. ළමයාව ටික ටික මරලා දෙන්නේ. චුට්ට චුට්ට. කුඩම්මගේ මල කියන්නේ වුල්ස් බේන්. මේවා ගොඩාක් වෙලාවට එයාලා යූස් කරනවා සල්ලිකාර හස්බන්ඩ් ලව බඳින දුප්පත් ගෑනු අය කරන දෙයක් මේක. මේක ඉස්සර කාලේ ඉඳලා එන දෙයක්. එයාලා මේ ප්ලාන්ට් එක එයාලගේ වත්ත පිටිපස්සේ වවනවා. එයාලා කරන්නේ සල්ලිකාර වයසක මිනිස්සෙක්ව මැරි කරලා ඒ මිනිසයාගේ දීපල තණ්හාව අරගන්න. ඒ මිනිසයාගේ දීපල අරගන්න ඒ වුල්ස් බේන් පොඩ හැමදාම උදේට එයාගේ තේ එකකට හරි කෑමකට හරි දාලා දෙනවා. එයාගේ ඇඟේ ඕගන්ස් පොඩ දවසින් දවස ඩැමේජ් වෙන්න ගන්නවා. අන්තිමටම ඇස්පේන් නැති වෙන්න ගන්නවා. ඊට පස්සේ එකතෙන් වෙනවා. අන්තිමටම මේ මනුස්සයා මැරිලා යනවා. මේ දේ හරිම ඒ කියන්නේ ඉස්සර කාලේ ඉඳලා එහෙම කරන දෙයක් කියලා ඒ කියන්නේ තියෙනවා ස්ටෝරිස් මම අහලා තියෙනවා. අපි කර්ම කියන එක ඇත්තටම අද දැක්කා. මොකද අපි වැරද්දක් කරොත් කොතනක හරි අපිට එතන විඳවන්න හම්බ වෙනවා.